පියෝ කියද්දී පියෝ කියන්නේ පිරිසුදුයි. සහ දේවම්මා ඔහුගේ ජීවිතේ දේවම්මා හිටියේ විදිය. දැන් ෆාදර් පියෝතුමා යක්ෂයාට ඩිරෙක්ට් සටන් කරපු කෙනෙක් නේ. නිදියන්න දුන්නේ නැතුව කාමරේ පුච්චනවා වට්ටනවා. ඉතින් ඒ උන්වහන්සේ මම හිතන්නේ පැය 11කට වඩා පැය 16ක් විතර පාපුච්චාමය දවසේ. ඊට පස්සේ ඉතුරු ටික තමයි දැන් පැය 24යි තියෙන්නේ. තේරෙනවද කියන්නේ? ඊට පස්සේ පූජාව පැය 4ක් විතර යන සමානලාට. ඒ කියන්නේ උන්වහන්සේ පූජාව තියෙනකොට පූජාව දිවාභිරහස් දැන් පූපේ මෙම අරගෙන එකපාර උන්වහන්සේ ලොක් වෙනවා. එහෙම සමහර පැයක් විතර ඉන්නවා. ඒ වෙලාවට තමයි උන්වහන්සේ අත්වලින් ලේ ගලන්නේ. ලේ පිටින් ගලන උරහිස්සේ තුවාලයක් තිබුණා ඒක දැනගෙන හිටියේ නැහැ. ඒතර ඒ වෙලාවට තමයි යාගේ ජොයි එක පූර්ණම වෙන වෙලාව. මහා පුදුමාකාර ප්‍රශංසකක යා hina වෙනවා එයා කියන මුළු ලෝකයටම ඒ වෙලාවක් කනේ උන්වහන්සේට තිබුණානේ එක වෙලාවෙ තැන් 3කද 4කද ඉන්න පුළුවන් උන්වහන්සේට බලය තිබුණා එච්චර කියන්නේ ශුද්ධවන්ත කැරක්ටර් එකක් චරිතයක් පියෝතුමා එතනදී යාදර පෙමන්තේ දැන් ඔබගේ මගේ ජීවිතයේ ඒ කියන්නේ තමයි දෙමෑණියෝ කතා කළා කිව්වා එයා උන්වහන්සේ අඬ යාඥා කරද්දි ඇයි මෙහෙම කරන්නේ මට කාමරය ඇතුලේ යක්ෂයා පුදුමයි ඉතලකට පොලේ ගහනවා කියන්නේ දේව අම්මා වගේ දේව අම්මා දර්ශනය වුණා යක්ෂයා දර්ශන වුණා දේව අම්මා වගේ ෆාදර් පියෝට එච්චර ක්ලෝස් නිසා ළඟ නිසා එතකොට එහෙම තැනක යක්ෂයා වටන්න හදන තැනකදී මගේ ප්‍රේමාන්තේනේ යාඥා කරද්දී තමයි උන්වහන්සේගේ නමෝ මරිය 3ක් කියන්නේ නමෝ මරිය 3ක් කියන්නේ වෙලාවදී